නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අද පළමු කොට මේ කරගෙන යන භාවනා වැඩසටහනේ කර්මස්ථාන විග්‍රහය අනුශාසනාව තමයි සිද්ධ කරන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය තමයි අපේ මේ විදර්ශනා වැඩපිළිවෙලේ පළවෙනි පියවර. දෙවෙනි එක පත්‍ය පරිග්‍රහ ඥානය, පච්ච පරිග්‍රහ ඥානය කියනවා. මේ දෙක එකතු වුණාම තමයි ධම්මට්ඨිති ඥානය කියලා මේ සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නේ. එතනින් එහාට තමයි එයාට විදර්ශනාව ඉදිරියට කරගෙන යන්න පුළුවන් සම්මා දිට්ඨිය පූර්ණය වෙන්නේ. එතකන් එයා මේ භාවනා කරමින්, වනහමින්, ඒ වගේම සාකච්ඡා කරමින් සම්මා දිට්ඨිය තමයි පුරවන්නේ. එතකොට ඒ අනුව සම්මුතියෙන් අයින් කරගෙන නාම රූප ධර්මයෝ මතු කරගෙන ඒ නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍ය බලලා සප්පච්චය නාම රූප ධර්මය, ප්‍රත්‍ය සහිත නාම රූප ධර්මයෝ කියලා මෙන්න මේ දෙක එකට එකතු වෙච්ච වෙලාවේ ධම්මට්ඨිති ඥානය, ලෝකේ ධර්මතාවය ඇත්ත තථාගතයන් වහන්සේ නමක් පහළ වුණත් නැතත් මේ ලෝකය තුල ඇති යථා ස්වභාවය, යථා භූතය තමයි සම්මා දිට්ඨිය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට ඒ පරමාර්ථ නාම රූප ධර්මය අවබෝධ කර ගැනීමේ පහසුව සඳහා ස්කන්ධ ධාතු ආයතන වලට බෙදලා කර්මස්ථාන ශීර්ෂයෙන් අපිට එතකොට අපිට හම්බෙන මේ ධාතු කර්මස්ථානයේ පිළිකුල් භාවනාව, පංච පාදානස්කන්ධය, චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨානෙ, පටිච්ච සමුප්පාදේ, මේ හැම බෙදීමක්ම ඇතුලේ තියෙන්නේ නාම රූප ධර්ම දෙකක්. තවත් කිව්වොත් චිත්තචෛසික රූප කියන ප්‍රත්‍යයෙන් හටගත්ත සංකත ධර්ම ටික. බුදුරජාණන් වහන්සේ ඉපදුණත් නැතත්, දැනගත්තත් නැතත් පවතින යථා ස්වභාවය ඒක. ඒ යථා ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා, පුදු පුරුදු කරලා, විවර කරලා, ප්‍රකට කරලා පෙන්නනවා. ඉතින් ඒ සඳහා අපි රූප කර්මස්ථානයක් හැටියට මේ ධාතු කර්මස්ථානය ටිකක් වැඩිපුර කතා කරගෙන යනවා. අද අපි ඒකේ මේ භාවනාවට ඒක නැංවිය යුතු ආකාරය, පිළිවෙල පිළිබඳව ටිකක් වැඩිපුර අවධානය ගනිමින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ බෙදපු පත්‍රිකා පිළිබඳව කතා කරමු. මීට පෙර ලබලා දීලා තිබුණ ආනාපාන සති විපස්සනා කියලා පත්‍රිකාවක්. ඒකෙන් තමයි මේ භාවනාව පිළිබඳව අවබෝධය ඇති කරගෙන දැනුම ලබලා තිබෙනවා. ඒකේ සතර මහා ධාතු පිළිබඳව, ඒ ධාතුන්ගේ ලක්ෂණ, කෘත්‍ය, ඒ දේවල් පිළිබඳව විස්තර, ඒ සතර මහා ධාතු අපේ ශරීරයේ කොටස් 40කට බෙදන්නේ කොහොමද කියන එක පිළිබඳව, ඒ වගේ මේ සතර මහා ධාතු උපදින ප්‍රත්‍ය, කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රත්‍ය හතර පිළිබඳව විස්තර එතන තියෙනවා. එතකොට කමඨහනක තියෙනවා උග්ඝහ කෞශලය. ඒ කියන්නේ ඉගෙනගත යුතු කොටස. ඉගෙනගත යුතු හැම කමඨහනම මේක තියෙනවා. ඒක වෘතියක් කරන්න ගියත් ඒ වෘතිය අපි ඉස්සරෝම හදාගන්න පුහුණු වෙන ඉගෙන ගන්න. ඒක කොයි දේ වුණත් තියෙනවා. ඒ වගේ මේ අපි මේ භාවනා වැඩපිළිවෙලේ කර්මස්ථානයේ උග්ඝහ කෞශල්‍ය කියලා අපි ඉගෙනගෙන තේරුම් අරගෙන සුත්තමේ ඥානෙ වටහා ගත යුතු කොටස් තියෙනවා. අන්නේ කොටසට ඇතුළත් වෙන ටික තමයි අපි ඒ කමඨහනට අදහන
ධාතු කර්මස්ථානයේ ඒ මූලික ධාතු 4 අධ්‍යයනය කරලා ඒ ධාතු වල ලක්ෂණ රස පච්චුපට්ඨාන සියව හඳුනා ගන්න ආකාරයේ පිළිබඳව ඇති කරගන්න දැනුම. මේක තමයි දැකීමක් නෙවෙයි දැනුමක් ඇති. ඊට පස්සේ ඒ ධාතු අපේ ශරීරයේ කොටස් වලට බෙදා කොටස් 40කට බෙදලා කොටස් කරනවා. ඒක ඊට පස්සේ සම්මුති පරමාර්ථයෙන් වෙන් කර ගන්න ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. ඊට පස්සේ ඒ ධර්මයන්ගේ ප්‍රත්‍ය ඉගෙන ගන්න. ඒ ඔය ටික ඉගෙන ගත්තාම අර අපි කියපු කමඨහනි ඉගෙන ගත යුතු කොටස ඉවරයි. ඊට පස්සේ ඉදිරියට මේ ඉගෙනගත්තු ධර්ම ටික එහෙම නැත්නම් අපි කිව්වොත් අපි කාර්මික ශිල්පයේ ඉගෙන ගන්න ගිය ඉස්සරෝම අපි ඒ වාහනේ කොටස් ටික තමයි ඉගෙන ගන්න. අංග ටික, කෑලි ටික ඉගෙනගෙන ඊට පස්සේ මේක කොහොමද ක්‍රමානුකූලව එකලස් කරන්නේ කියන එක උගන්වනවා. ඊට පස්සේ එකලස් කරන්න ඉගෙන ගත්තාන් පස්සේ ඒක ක්‍රියාත්මක කිරීමේ ඇති වෙන දෝෂම ඒවා හඳුනා ගන්න ලක්ෂණ එහෙම යන්නේ. එතකොට ඒ වගේ මේ කර්මස්ථානයේ ඉගෙන ගැනීමේ කොටස අපි පරිපූර්ණ කරන්න හරියට නිවැරදි. ඒක තමයි ඒක සඳහා අපි කැපකිරීමක උනන්දුවකින් මේක පිළිබඳව ලොකු වටිනාකමක් අපේ හිතට දීලා මේක කොහොමද අපි කරන්නේ. මොකද මේ කර්මස්ථානය කියන්නේ අපේ සියලු කෙලෙස් සංසිඳුවන මාර්ගය. ඒ වගේම කායික මානසික චිත්ත පීඩා දුක් දුම්නස් නැති කරන සතර අපායෙන් මුදවන මුළු සංසාර දුකෙන්ම නිදහස් කරවන එකම මාර්ගය තමයි කමඨහන. එතකොට ඒකට අපිට මිලක් නියම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒක තේරුම් අරගෙන ඒක ඉගෙන ගැනීමම කොයිතරම් වටිනවද කියන එක තේරුම් අරගෙන අපි මේක පුළුවන් තරම් දක්ෂ වෙලා ඒක පිළිබඳව ඉගෙන ගන්න. එතකොට ඒක ඉගෙන ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට කමඨහනක ගොඩාක් දේවල් එක එක විදිහට තියෙනවා. යම් අපිට සරලව මූලිකව ඇතුළත් වේදී කොටස් එකතු කරලා තමයි ඔය ආනාපාන සති විපස්සනාවේ මේ ටික තියෙන්නේ. අපි ඒක කතා කරමු. ඊට පස්සේ අද බෙදලා දුන්න චතුධාතු මනසිකාර භාවනාව සහිත ගැඹුරු විපස්සනා. මේකේ තව කොටසක් තියෙනවා. මේකේ තියෙන්නේ අර මුලින්ම අපි අර ආනාපාන සති විපස්සනාවෙන් කියලා දින්නු ධර්ම කාරණා අද බෙදපු එක මේ කියන්නේ චතුධාතු මනස්කාර භාව. එතකොට අර ආනාපාන සති විපස්සනාවෙන් ගන්නපු කාරණා කොහොමද අපි භාවනාවක් වශයෙන් මනසිකාරය කරන්නේ? ඒක අපේ මේ ආත්ම දෘෂ්ටිය ගැලවෙන විදිහට හිත තබා කියන එක තමයි ඒකේ ප්‍රායෝගික මුහුණුවර තමයි අද දීුනේ ධාතු මනසිකාර භාවනා සහිත ගැඹුරු විපස්සනාව කියන එකේ අර ඉස්සරලගේ ප්‍රායෝගික පැත්ත. මොකද මේක අපිට කියවනකොට තමන් හිත වඩන්න ඕනේ ආකාරය පැහැදිලි කරලා දෙන්නේ. ඒ සඳහා අපිට මේකට මූලාශ්‍රය වශයෙන් සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධාතු මනසිකාර පබ්බයේ පාළිය ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේක ගිය සැරේ මම කතා කරා. මේකේ ප්‍රමාණිකූලෝනේ වැඩ පිළිවෙල තියෙනවා. ඒකේ ධාතු මනසිකාර පබ්බයේ පාළි කොටස අපි ඒකට සිංහල පරිවර්තනය මෙතන කරලා නැහැ. නමුත් ඒක සරලයි සතර සතිපට්ඨානය කියන එක අපි කවුරුත් දන්න එකක්. පොත්පතින් හොයාගන්න බැරි කමක් නෑ. උපමාවක් අනුසාරේ මුලින්ම ඒ සතරමා ධාතු මතු කරගත යුතු ආකාරය පෙන්වලා තියෙනවා. ඒවා අපි සම්මුතියෙන් අයින් වෙලා ධාතු ටික මතු කරගන්න ඕනේ කොහෙදීද? ඉමමේව කාය. මේ කය තුල පිහිටිය ආකාරයෙන් යථාඨිතං යතහපනීතං තියෙන විදිහටම පිහිටලා තියෙන විදිහටම ධාතුසෝ පච්චරේක ධාතු වශයෙන් මෙනෙහි කරේ. මොන විදිහටද? අත්තිමස්මි මේ කයේ
පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ කයේ ධාතු හතරක් තියෙනවා කියන්නේ. එතකොට පඨවි ධාතුව කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ මොකක්ද? කෘත්‍ය කියන එක මේ පෙළේ නැහැ. එතකොට ඒක අපි ඉගෙනුවා අර ආනාපානසති විපස්සනා කියන කොටස. ඒක මේක ඇතුළත් වෙනවා. පළවෙනි අපි ධාතු මනසිකාර පබ්බේ පළවෙනි පරිච්ඡේදය. පළවෙනි එක. ඕක ඔතන බුදුරජාණන් වහන්සේ පෙළ දහමින් පෙන්වන්නේ ඕක කවදාවත් අපි මේක කියවුවට කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. මෙතන තියෙන්නේ අපි වෙනදා සම්මුති වශයෙන් දැකපු දේවල් ධාතු වශයෙන් ඉස්සරෝම දැනගත යුතුයි කියන මුල් කොටස. ඒ සඳහා උපමාවකුත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා හරියට අර ගවයෙක් අරන් ගිහිල්ලා ඒ කොටස් වලට බෙදලා හතරමං හන්දියකට තිබ්බොත් එයාට ගව සංඥාව අතුරු දහම් වෙනවා. ඇට ගොඩක්, මස් ගොඩක්, හම් ගොඩක්, නහරවල් ගොඩක්, බඩවැල් ගොඩක්, ලේ ගොඩක් වගේ මේ අර එහෙම ගොඩවල් සංඥාව එනවා අර හරකෙක් කියන අදහස අතුරු. අන්න ඒ වගේ මේ ධාතු ටික පුද්ගල සත්ත්ව භාවයෙන් ගත්තු, දේවල් දොරවල් ඉඩකඩම් වශයෙන් ගත්තු ඒ සම්මුති සංඥාව, පඤ්ඤාප්ති සංඥාව අයින්නේ මේ හැම තැනකම තියෙන ධාතු ටිකක් කියන සංඥාව ඉස්සරෝම මතු කරගන්න. ඒකට හරියට තව උපමාවක් ඔය ශුන්්‍යත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. චූල සුන්නත සූත්‍රය හරි මහා ශුන්්‍යත සූත්‍රය හරි මජ්ක්‍ධිම නිකායේ. ඒකෙන් දෙන්නවා භික්ෂුවක්. ගමේ ඉන්න භික්ෂුවක්. ගමේ ඉන්න භික්ෂුවක් නෙවෙයි ගමේ ඉන්න ගිහි කෙනෙක් කියන්නේ. ගිහි කෙනෙක් ගමේ ඉන්නකොට එයාට තියෙන ගාම සංඥාව. කියන්නේ ගෙවල් දොරවල් මනුස්සෝ හිතවත් ඥාතින් දරුවෝ යාන වාහන මේ ගාම සංඥාව කියන්නේ මොනවා? එළියට බැස්සත් ඒක ගේ ඇතුලේ හිටියත් ඇහෙන්නේ යාන වාහන ශබ්ද ඕවා මේක කියන්නේ ගාම සංඥා. එයාට මේ ගමක් ඇතුලේ ඉන්නවා කියන අදහස තියෙනවා. එයා ගමින් අයින් වෙලා ඈත වනාන්තරයකට යනවා. ගියන් පස්සේ එයා අර ගාම සංඥාවෙන් මිදලා අරඤ්‍ය සංඥාවට එයාට දැන් මේ කැලේ ඇතුලේ ඉන්නකොට ගස්වල් කඳු පස් කඳු වැලි තලා ගංගාවන් ආදී මේ අන්‍ය සංඥාව තමයි ඊට පස්සේ අර ග්‍රාම සංඥාව උදාහරණ වෙලා නමුත් අර අරඤ්‍ය සංඥාව යාට හිතෙනවා අරඤ්‍ය සංඥාව කැලේ ඉන්නවා කියන කාලයක් යනකොට එයාට අර ගෙවල් දොරවල් මතක් වෙනවා යාන වාහන ඉඩ කඩම් ඕවා මේවා අතුරුදහන් වෙලා අර කැලෑ සංඥාවේ දැන් අර සංඥාවෙන් ඊට පස්සේ මෙයා භාවනාවක හිත තබලා ධාතු කර්මස්ථානයේ වඩනකොට දැන් යාට අරඤ්‍ය සංඥාව අයින් වෙලා ධාතු සංඥාවේ හිත බැසෙනවා. දැන් යාට කඳු ගස් ගල් වැලි තලා නෙවෙයි පේන්නේ. යාට මේ ධාතුන්ගේ නානත්වයේ පේන්නේ. පඨවි ආදී ධාතුන්ගේ යම් යම් ආකාරවලට සකස් වෙලා තියෙන ස්වභාවයක් පේනවා. අන්න ඒ වගේ තමයි මේ ඉස්සරෝම මේ ධාතු හතර මතු කරගන්න. ඒ සඳහා අපිට මේ අල්ලලා බලලා හැට පේන ඒවා නෙවෙයි නිසා. ඒ වගේ ආවේනික ලක්ෂණයෙන් තමයි ඒව මතු කරගන්නේ. ඒකට තමයි අපි ඉගෙන ගන්න. ඒව ඉගන්නලා පඨවි ධාතුවේ ලක්ෂණය මේකයි, ආපෝ ධාතුවේ ලක්ෂණය මේකයි, එහි කෘත්‍ය මේකයි. ඒවා තේරුම් කරලා උගන්වලා තියෙනවා. ඒකට ඒ දේවල් නැතුව මේ ධාතු කර්මස්ථානයක් අපිට ඉදිරියට කරගෙන යන්න බෑ. යම් ප්‍රමාණයකට පුළුවන් මේ බලාගෙන ඉන්නත් පුළුවන්, හිතන්නත් පුළුවන්. නමුත් ඒ වුණාට මේ මාර්ගඵල ඥානයක් උපදින්න නම් ඒක සත්‍ය සංඥාව අතුරුදහන් වෙන්න නම් ආත්ම දෘෂ්ටිය ගැලවෙන්න නම් ඒක ඒ විදිහට හේතු ටික සැකසීගෙන එන්න ඕන. මේක අපිට මේ අනුකම්පාවෙන් කරුණාවෙන් එහෙම ප්‍රාර්ථනාවෙන් ගන්න එකක් නෙවෙයි. හේතු සකස් කරොත් ඵලය මේ ඊට පස්සේ දෙවනි පරිච්ඡේදයේ තියෙන උපමාව තුන්වෙනි එකේ තියෙන්නේ ඒ මතු කරගත්ත ධාතු ටික ඉතිඅජ්ජත්තංවා බහිද්ධා. තමන්ගේ රූප කයට ගලප බලනවා. බාහිර වස්තු වලට සවිඥාන කවිඥාන වලට වස්තු වලට ගලප. ඔය සම්මතහන යන පිළිවෙල. ඔක ඇතුලේ තියෙන. ඔක අපි මතු කරගන්න.
ඊට පස්සේ සමුදය ධම්මානුපස්සී වය ධම්මා. මගේ සැරේට උන් මතක් කරනවා. අන්න ඊට පස්සේ කි ප්‍රත්‍ය බලන්න. දැන් ඔතන බලන්න නාම රූප පරිච්ඡේද ඥානෙ, පච්චේ පරිග්‍රහ ඥානෙ තියෙනවා. මෙන්න මේ දෙක එකතු වුණාම යාට මේ සම්මා දිට්ඨිය පරි. කොයි කමටහන ගත්තා. බුදුරජාණන් වහන්සේ කොයි දේශනාව අරන් බලන්න මේ න්‍යාය ඇතුලේ තියෙන. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය හැම එකකම තියෙන. ඒකට ගැළපුණොත් තමයි අපිට ඒ කර්මස්ථානය නිවැරදිව යන්න. ඊට පස්සේ යාට අන්තිමේට අන්තිකායෝතිවා පනස්ස කියන එක මේ සමුදේ ධම්ම වය ධම්මානුපස්සීවා කියන එක ඒක උදයබ්බේ ඥානේ ඉඳන් කෙලවර දක්වාම මේ කොටස තියෙනවා මාර්ගඵල දක්වා. අන්තිමේට යාට එන ඥානය තමයි අත්තිකායෝතිවා පනස්ස ධාතු සමූහයක් හයක් ඇත්තේ. ඒක මම මේකටත් පෙළ දහම එකට ඇතුළු කරා. ඊට පස්සේ ඉදිරියට අපිට තියෙනවා ඒකේ අපි කරගෙන යතු වැඩ. මේ ධාතු කර්මස්ථානයේ කරගෙන යනකොට මූලික කොටස් ටිකක් අපිට පරිපූර්ණ කරගෙන යන්න තියෙනවා. ඒකට ඔය පත්‍රිකාවේ තියෙනවා භාවනාවේ මූලාරම්භය කියලා පිටේ. අන්න ඒකේ දෙවැනි එක ගත්තහම අපිට තියෙනවා ධාතු මනස්කාර භාවනාවට අනුව යෝගියා පූර්වාංගම ප්‍රතිපදාව වශයෙන් කෙසේනම් භාවනා තුලට නැංවිය යුතුද? මේ ධාතු මනස්කාරේ කොහොමද භාවනාවට නැංවිය යුතු? එක යෝගියා මුලින්ම සතර මහා ධාතු පිළිබඳ කෙටි වූ අවබෝධයක් ඇති කරගන්න. ඒක තමයි දැන් මම මේ කියන්නේ. සතර මහා ධාතු එහි ලක්ෂණ කෘත්‍ය වශයෙන් අවබෝධය ඇති කරගන්න අවස්ථාව පළවෙනි අවස්ථාව. දෙක ඕනනම් ඒක එක දෙක දාගන්න. දෙවෙනි පියවර දෙවෙනි කරුණ නම් කෙසේනම් සම්මුති ධර්ම උපයෝගී කරගනිමින් මානසිකාර පැවැත්විය යුතුද? ඒ කියන්නේ අර මතු කරගත්තු ධාතු හතර අපි ශරීරයේ කොටස් වලට ගලපලා බලන්නේ කොහොමද කියන එක තමයි දෙවෙනි පියවර. ඒ කියන්නේ බැලිය යුතුයි එහෙම. මුලින්ම සතර මහා ධාතු පිළිබඳව අවබෝධය ඇති කරගන්නවා. එහි ලක්ෂණ කෘත්‍ය තේරුම් අරගෙන ඊට පස්සේ ඒක අර කෙස්ලොම් නියදත් අම්මස්නාරේ කොටස් 40ට කොටස් කරයි. තුන්වෙනි එක පරමාර්ථ ධර්ම අනුව ධාතු හඳුනා ගැනීම කෙසේ කළේ? ඊට පස්සේ අර කෙස්ලොම් නියදත් ආදී වශයෙන් අපි කොටස් කරගත්තු කොටස් 40 අපි කෙස් කියනකොට එතන අපිට හම්බෙන්නේ සම්මුතියත් එක්ක. අපි පඨවි ධාතු කොටස කෙස් කියලා කියන්නේ පඨවි ධාතු කොටසක් කිව්වට මේ සම්මුතියක් තියෙනවා. නමුත් අපි සම්මුතිය හැලුවොත් අපිට හම්බෙන්නේ පඨවි ධාතුව අධික රූප කලාප ටිකක් කර්ම චිත්ත ඊතු ආහාර යන ප්‍රත්‍ය ශක්තියින් අනුව හැඩ ගැහිලා තියෙන හැඩයට දීපු නම කෙස්. අන්න ඒකේ සම්මුතිය හැරියාම අපිට සම්මුතිය වෙනම හම්බෙනවා. පරමාර්ථෝ පඨවි ධාතු වෙනවා. දැන් තුන්වෙනි පියවරේදී අන්න ඒක තමයි කරන්නේ. දැන් ඕක අපි පිළිවෙලට එන්න මේ ඔබට මේ බලන ධර්ම දේශනාවක් කියනවාවත් ධර්ම දේශනාවක් අහන්න සලස්සනවත් නෙවෙයි. තමන් මේ කරගෙන යන විදිහ ඔය විදිහටයි කරන්නේ. හැබැයි ඔය කොච්චර කිව්වත් තමන් පුරුදු එක තමයි කරන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කමඨාන සුද්ධ කරන්න යනකොට එතකොට අහුවේ. මේ වැඩ පිළිවෙල නෙවෙයි විදිහ. තමන් මෙන්න මේ කරනවා මට මෙච්චරයි පුළුවන් කියලා යෝනිසෝ. නිවන් යන වැඩ පිළිවෙලේ ඒක මේ බුදු කෙනෙක් සත්‍යතා ඥානයට පැමිණිලා මේ පෙන්වන්නේ අපිට ඕන විදිහට කරන්න නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේ නමක් මේක ඥානෙ මේ තරම් පාරමී පුරලා ඒවට වෙන්න පුළුවන් වැරදි වෙලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවම කියන්නේ ඒක තව කෙනෙකුට වෙන්න ආයේ ඉඩ තියන්නේ නැහැ. අපි මේ පැවිදි වෙලා අවුරුදු 20ක් 22ක් දරපු උත්සාහය තුළ වැරදි වුණා. අඩුපාඩු
වෙන පැතිවලට කියන. ඒ එකක්වත් ආපහු මේ ඉන්න අයට දෙන්න සලස්සන්නේ නැහැ. ඒ වැරදි ඔක්කොම අයින් කරලා සුද්ධ කරපු දෙයක් තමයි දෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඒ කියන සද්ධාව ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ නමක් ඒක අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂලා දැකලා හරියට හතියේ තියෙන නෙල්ලි ගෙඩියක් කරක බලනවා පැහැදිලිව පේන්නේ. ඒක දැකපු නිසා තමයි අපිට මේ කර්මස්ථාන සීලයෙන් අපිට දෙන්නදුනේ ධාතු මනසිකාර පබ්බේ කියලා අපි මම පෙළ දහම මුලින් කිව්වා. ඒක මොන පෙළ දහම පිළිවෙල. ඕක අනුගමනය නොකර පටන් ගත්ත ගමන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවා කියලා. උදේවැයට බැලුවා කියලා. ඒක හරියන්නේ නැහැ. එන්නම් බුදුරජාණන් වහන්සේගේ මැදීම පෙන්නනවා. ඒකෙන්ම හරියනවනේ. අන්න ඒ නිසා ඒක අපි අපේ පුරුද්දට කරන එක නතර කරලා ඒක ගුරුවරයාගෙන් අහගෙන හරි පොතපතෙන් කියන දේ හරි මේ කරන දේශනාව නැවත නැවත අහලා හරි මේ කරන්න ඕනේ වැඩපිළිවෙල පූර්වාංගම ප්‍රතිපදාව ඉගෙනගෙන යන්න. නාම රූප පරිච්ඡේදයේ කලින්ද ධාතු මනස්කාරයේ ඒක ඇතුලේ තියෙන එක. ඔව් නාම රූප පරිච්ඡේද ඥානේ නාම නෙමෙයි රූප කොටස. රූප කොටස මතු කරගත්තාම නාමයේ පහසෙන් ස්වභාවයෙන්ම මතුවෙලා එනවා. ඒ කොටස තමයි දැන් මේ අපි පරිපූර්ණ කරගෙන යන්නේ. ඒකට ඒ කොටස මේ පරිපූර්ණ කරන මුළු වැඩපිළිවෙලටම දෙන නම තමයි ඔය නාම රූප පරිච්ඡේද ඥාන. ඊට පස්සේ අපි කිව්වේ පළවෙනි පියවර. අපි ඒක හොඳට ඔළුවට දාගන්න. මේ අපි අර හැම වෙලාවෙම මේක නොසලකා හැරලා මේක පැත්තකින් තියලා අයත් භාවනාව කියලා ගෙදර ගිහිල්ලා තමන් එක කරන එක නෙවෙයි. ඒකට නම් මෙච්චර දඟලන්න ඕනේ. ඒකට දැනුමකට නෙවෙයි මේ. අන්නේ. එතකොට පළවෙනි පියවර. අපි ඒකේ විදිහට කරගන්න. ඒක තේරෙන්නේ නැත්නම් ගුරුවරයාගේ දේශනාවලින් නැවත නැවත අහලා ඒක වටහා. දෙවෙනි පියවර. අපි තුන්වෙනි පියවර කිව්වා. මොකද්ද? පරමාර්ථ ධර්මයන් මතු කරගන්නවා ඒ ධාතු කොටස් 40 තියෙනවා. කේසා කියනකොට ඒක අපිට කෙස් කියනකොට අර සම්මුතියත් එක්ක මතුවලා එන එක. නමුත් ඒක අපි සම්මුතිය අයින් වෙලා වෙන් වෙලා ධාතු ටික හොඳට පේනවා. ඊට පස්සේ හතර පියවර ඒ මතු කරගත්තු ධාතු සත්ත්ව පුද්ගල ආත්ම නොවන ධර්ම සමූහයක් බව මතු කරගන්න. අපි ධාතු ටික මතු කරගත්තට මේකේ තාම සත්ත්ව සංඥාව හිටින්. සතරමා ධාතු පරමාර්ථ බලන කෙනා ඉන්න. ධාතු ටිකේ අන්න ඒකේ සත්ත්ව පුද්ගල නොවන අනාත්ම වූ පරමාර්ථ ධර්ම ටිකක් කියන පුද්ගල භාවයේ ගෙවෙන විදියට ඒක තුළට හිත තියෙනවා. අන්න ඔය පියවරවල් ටික මේ පළවෙනි පොලේ තියෙනවා. දීපු පළවෙනි ওই නිබන්ධනයේ ටියුට් එකේ තියෙනවා. මේකේ තව කොටසක් තියෙනවා. ඒක පටන් ගන්නෙ මේ ධාතු කර්මස්ථානයේ තුලින් නාම ධර්ම කොහොමද මත විඥානේ සංඥා සංකාරය ආදී නාම ධර්ම මතු කරගන්නේ කොහොමද කියන එක ඊළඟ අවස්ථාවේ තියෙන. ඒකේ පොඩි කොටසක් අන්තිම පිටුවේ ආරම්භ කරලා තියෙනවා. ඒක දැනට ඔබ ඒක ගැන ලොකුවට සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. එතකොට ඔය දැන් අද දීපු එකේ ඔය පියවර වලට අනුව පියවර හතරක් තියෙනවා. මේ හතරට අනුව තමයි මේක අපි ඉදිරියට අරගෙන යන්නේ. මේ කොලේ බැලුවම ඔබට ඒ අදහස තියාගෙන බැලුවොත් ඒ ටික ක්‍රමානුකූලව හම්බෙයි. එතකොට ඒකෙන් අපි පටන් ගන්නවා. එතකොට අපි ඒ ගැන තව ටිකක් කිව්වොත් මේකේ අපිට ඒ විපස්සනා ගාථාවල තියෙනවා මෙන්න මේ යථාපි අංග සම්භාරා හෝති සන්තෝ රතෝ එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝ ඒ කියන්නේ යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ යම් අවයව කෑලි ටිකක් එකතු කරාම ඒ එකතු කරපු ටික එකතු වුණාම ඒකට රතයක්
අපි කියමු කරත්තයක් කියලා කියන කෑලි ටිකක් එකතු කරලා හදපු දෙයට කරත්තය රතය කියලා කියනවා. ඒක රතය කියන එක ඇතුලේ වෙන වෙනම කොටස් බැලුවොත් රතයක් හම්බෙන්නේ වෙන වෙනම කෑලි ටිකක් හම්බෙන්නේ. ඒ වෙනම කෑල්ලක් ගත්තොත් ඒකට රතය කියන පැනවීම කරන්නත් බෑ. නමුත් ඒ කෑලි ටික එකට එකතු වුණාම රතය කියන සංඥාව එනවා. ඒ වගේ ඒවම් කන්දේසු ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික එකට එකතු වුණාම පෝති සත්තුති සම්පති සත්වයා කියන පැනවීම හැඳිනීම වැටීම අන්න ඒ වගේ හරියට අපි ප්ලාස්ටික් වලින් හරි ඉටි වලින් හරි සජීවී විදිහටම මනුෂ්‍ය රූපයක් හදලා තිබ්බොත් ඒකට සත්තු තිරිසංගත සත්වයෝ වගේ රැවටෙනවා. එතකොට ඒ සතාට මනුෂ්‍ය සංඥාව ආවත් එතන තියෙන්නේ ප්ලාස්ටික් ටිකක් ඉටි ටික. ඒ වගේම තමයි අපි පඹයගේ උපමාවෙන් මුලින් ඒකට සත්තු මනුෂ්‍ය සංඥා ඇති කරගත්තට එතන තියෙන්නේ මොනවද? ලී කෑලි පිටුරු කමිස කලිසම් ටික. ඒ සංඥාව ඇති වෙන්නේ කෙනෙකුගේ මනස. අන්න ඒ වගේ තමයි මේ රූපය කර්ම චිත්ත ඊතුආහාර කියන ප්‍රත්‍ය කෙස්ලොම් නියදත් සම්මස්නාරී කෑලි ටික එකතු කරලා හැදුවා. ඒක මතු පිටින් කෙස් ඇහැ කන නාසය ආදී කොටස් ටිකකුත් එකතු කරනවා. ඒ පස්සේ ඇඳුම් පැනඳුම් අන්දලා සකස් කරලා තියෙනකොට මේකට අඥාන අය සත්වයෝ පුද්ගලයෝ කියලා රැවටෙනවා. අපි මේ කය දිහා රූපේ දිහා බලාගෙන මේක මම කියලා හිතුවට මගේ අහවල් අය මේ මිනිස්යෝ කියලා සත්ව සංඥා ඇති කරගත්තා. මේ ඔක්කොම අපේ මනසට වැටෙන වැටහීම් ටිකක් අර තිරිසංගත සත්‍යයට ඇති වෙන පමයයි කෙරෙහි ඇතිවන මනුස්ස සංඥා වගේ එකක්. නමුත් අපි මේකට ඒ විදිහේ උච්චර සංඥා ඇති කරගෙන කටයුතු කරලා මේ කෙස්ලොම් නියදත් සම්මස්නාරි මේ කොටස් ටික ඒවා ගන්න. ඒ වගේම මේකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ටික ඒ බව දන්නේ. මේ ලෝකෙම අරයන් මනස චිත්තේන නීයති ලෝක සිතෙන් තමයි මේ ලෝකේ අරයි. මේ විපස්සනා වැඩපිළිවෙලේ ගියා කවදාහරි අපේ මෙපට අපේ හිත මතුවේ. සිත පේන්න ගන්න. ඒකට තමයි මේ අරයන්. ඒ සිත තවම පේන්නේ නැත්තේ සිතේ ක්‍රියාවලිය අපි රූපයකට ගැට ගන්නවා. මේ උසවන එක හිතෙන් කෙරුවට අපි දකින්නේම පුද්ගලයෙක් මේ කුසල පේන එක හිතකින් කරාට අපි දකින්නේම පුද්ගලයෙකුට රූප පේන. ඔය බැල්ම තියෙන තාක්කල් මේ හිත මතුවෙන්නේ නැහැ. මතු කරගන්න බෑ. ඒ නිසා අපි චුට්ට මේක දිහා බලනවා. අයත් අපි වැඩිපුර අර මෝඩකම ඇසුරු කරනවා. මේ චිත මතුවෙන්නේ. මේ හිතේ කෘත්‍ය මතුවෙන්නේ නැහැ. ඒක යථා ස්වභාවය. ඒකේ හැටි එහෙම. මොකද අපි බලන විදිහට ලෝකෙ තියෙන්නේ. ඒකට තිරිසන් සතා ඒක මනුස්ස සංඥාවෙන් බලපු හින්දා තමයි අඹය මනුස්සයා හැටියට. තමන්ගේ ඡායාව තවත් සතෙක් හැටියට පෙන්වන බලන විදිහට. ඉතින් ওই උපමා දෙන්නේ නැවත නැවත ඒ උපමා කියන්නේ නොදන්නා නිසා මේ නොකියපු දෙයක් මට අමතක වෙලා කියනවත් නෙවෙයි. ඒ උපමා තුළින් අපි නැවත නැවත මෙනෙහි කර මේ මෝඩකම ඉස්රෝම මතු කරගන්න. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක හිතට තේරෙන්නේ. අපි අවිද්‍යාව කියන එක දැනගෙන ඉන්න එක වෙනම එකක්. මේක ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා කියන්නේ වෙනම. අන්න ඒ නිසා මේ හිත අපි දවසකට මතුවෙච්ච දවසකට අපිට තේරෙනවා සිතුවිලි ටිකක් තමයි මේ වැඩ කරන්නේ. අතීතයේ අරමුණු අරගෙන අනාගත අරමුණු අරගෙන වර්තමාන අරමුණු. ඒ අරමුණු ගන්නෙ කොහෙන්ද? මේ ආයතන 6 හසන. ඇහි කනින් නාසය. එතකොට අපිට ගොඩක් දේවල් නැහැ. ආයතන 6ක් කෙරෙහි අවධානය යොමු කරමින්
ඒ ආයතන 6 හරහා පේනවා කියන තැනක පෙනීම කරමින් සිතක් උපදින බව ඒ විදිහට දකින්න පුළුවන් වුණොත් මෙච්චර කලක් අපි දැකපු විදිය අයින් මේ පුද්ගලයෙක් ඔසවනවා පුද්ගලයෙක් යනවා කියන වෙනුවට ටික අමාරුවෙන් හරි සිතත් වායෝ ධාතුවත් චේතනාවක් නිසා මේ රූපකය පවතිනවා චලනය වෙනවා කියන විදිහට ටික හරි ඒ විදිහට බලන්න පුරුදු අපි ටික හරි පුරුදු වෙන්නේ හරි විදිහට අර මිරිගුව පස්සේ දුවන මුවන් වගේ වතුර කේන්ද්‍රාන ඒ වගේ දෙයක් තමයි අපි මේ ඒ නුවණ නැතුව යන්නේ. හැමදාම මිරිගුවක් ඇතුලේ ඉන්නේ. ඉතින් ඒක තුල මොනවද? සියලු කර්ම, කෙලෙස්, ආශ්‍රව, දුක, කනගාටුව, ශෝක, පරිදෙව සියල්ල ඔය තුල හටගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ ඒවා එන්නේ නැත්තම්. මේ ඔක්කොම සතර අපායාදී බියේ පටන් වර්තමානයේ තියෙන දුක් දුම්නස් කෙලෙස් සංසාර මේ ගමන කොම නිර්මාණය වෙනවා. ඒකනේ මේ සත්‍ය පුද්ගල දෘෂ්ටිය ගැලවිච්ච ගමන් ඔහු උත්සාහ කරත් නැතත් ඔහු ජීවත් වෙන්නේ ආත්ම 7 භව 7. එතනින් පස්සේ සදාහන් මිදෙනවා. ඒ තරම්නේ සංසාරේ අති දීර්ඝ කාලයක් සත්‍යය මේ අරගෙන දුවවන්නේ මොකේද? ආත්ම දෘෂ්ටි. සත්‍ය පුද්ගල දෘෂ්ටි. තනිකර බොරු මොන හිතටම වැටහෙන සිද්ධිය. ඉතින් ඔන්න ඕක දවසක මතුන් හිතෙන්ම උපද්දව දෙන මෝඩකමක් කියන එක තේරුම් ගත්තොත් ඒක නැති කරන්න ඕනේ. තේරුම් ගැනීමම තමයි ඒක නැති. එතනම තමයි එතන ඥානෙ තියෙන්නේ. එතකොට මේ හිතටම වැටහෙන අදහස් සත්‍යය රහත්තුනාම මේ සත්‍ය සංඥාව අයින් වෙන්නේ නැහැ. අයින් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරේ ඒක මේ මොඩකම තියනවා කියන එක නෙවෙයි. ඒ විදිහට හිත උපද්දව ගන්න පුළුවන්. බුදුරජාණන් මහණෙනි කියන ආමන්ත්‍රණයක බුදුරජාණන් වහන්සේ ජාතක කතා පෙන්නකොට පාරමිතා පෙන්නකොට ස්කන්ධ ධාතු ආයතනෙන් පෙන්නන්නේ නෑ. ඔක්කොම පෙන්නේ සත්පුද්ගල විවහාරය. ඉතින් අන්නේ නිසා මේක හිතෙන් උපදවන හැඟීම් අදහසක් කියන එක මතුවෙනවා. මේ අපි මේ හිතේ ක්‍රියාවල රූපයට ගැට ගන්න එක නතර. ඒ රූපයට ගැට ගන්න එක නතර වෙන්න නම් රූපය කියන්නේ මොකද්ද කියන එක අපිට ඒක අවබෝධ වෙන හින්දානේ අපි පඹයට මනුස්ස අදහස් ඇති කරගන්නේ නැත්තේ. කැඩපතට වැටෙන ඡායාවට අපි සත්‍ය සංඥා ඇති කරගන්නේ නැත්තේ අපිට ඒක ඒ මට්ටම දැනෙන්නේ. හැබැයි ඔන්න මේ ඥානයේදී වුණාම අපි අද රැවටෙන මට්ටම ඔය මට්ටමින් දැනුන දවසට අන්නේතාවට යට පැහැදිලි වෙයි. ඉතින් අන්න ඒ මේ දුක්ගොඩ ඒ මේ සතුටු වෙන්නේ මේ ධාතු හට ගැනීම පැවැත්ම කියන්නේ දුකක්. ඒ නිසා කෙනෙක් සතුටු වෙනවා නම් ඒ දුකේ සතුටු වෙන්නේ කියන එක අපි ඊසරේ කතා කරා. අභිනන්දන සූත්‍රය, උපාදාන සූත්‍රය, සමන බ්‍රහ්මන සූත්‍රය කියලා මේ සූත්‍රවලින් අපි ඊසරේ භාවනාවේදී කතා කරා. යෝ භික්ඛවේ පඨවි ධාතු අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති. යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝති දුක්ඛස්මාති වන්නේ. යමෙක් පඨවි ධාතුව සයි සතුටු වෙනවා නම් ඔහු දුකේ සතුටු වෙනවා. යමෙක් දුකේ සතුටු වෙනවා නම් ඔහු දුකෙන් මිදෙනවද කියලා. අන්න ඒක. දැන් එතකොට අපි ඒ විදිහට මේ මම මේ කියන්නේ හැම වෙලාවෙම මේ වටපිටාව පරිසරය මේ කාරණා සම්මාදිට්ඨියට අවශ්‍ය ඔය කියන කර්ම කාරණා තේරුම් ගන්නේ නැතුව මේ කර්මස්ථානයේ වඩන්න බෑ. ඒ කියන්නේ අපි ඉස්සරෝම දැනගෙන ඉන්න ඕනේ ඇයි මේක වඩන්නේ කියන්නේ. එතකොට මේකේ මේ රූපය කියන්නේ සත්‍ය පුද්ගලයේ නොවන ධර්ම ටිකක් නමුත් ඒත් මට මේක සත්‍යය කියන අදහස එනවා. අන්නේ ඒක නැති කරගන්නයි මේ කොටස් ටික ධාතු වශයෙන් බලන්නේ කියන ඔන්න ඔය අවබෝධය ඇතිව තමයි අපි මේ ධාතු කර්මස්ථානේ වඩන්නේ. නැත්තම් අපි මොන අවබෝධයේ නැතුව ඒ කියන්නේ අවබෝධයේ නැතුව
මේ කොටස් ටික මෙනෙහි කරා කියලා කෙලෙස් ගැලවෙන්නේ. ඒ කෙලෙස් ගැලවෙන්න නම් කෙලෙස්ේ පිළිබඳව අවධානය ඇතු ඒක දුරු වෙන විදිහට තමයි මේ කර්මස්ථානයේ ප්‍රවෘත්ත. එතකොට ඒක අපි භාවනාවක් වශයෙන් වුණු කරනකොට අපි ඒකෙදි ඉස්සරෝම අපි සාමාන්‍ය පූර්වකෘත්‍ය කරලා ඊට පස්සේ අපි සතිය සමාධිය මතු කරගන්න. එහෙම නැතුව මේක බලන්න බෑ. පේන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා තමයි අපි සීලය පිරිසුදු කරගෙන සමත කමඨාන හිතකය. ආනාපාන සතිය, ඕ මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව, සක්මන් භාවනාව. මේ ඔක්කොගෙම කරන්නේ මේ අර නීවරණ ධර්මය යටපත් කරලා. මේ ආවරණයේ තියෙනකොට මේක පේන්නේ නැතුව යන්නේ. ඒ නිසා නීවරණ යටපත් කර ගැනීමට අපි සමාධිය සඳහා මෛත්‍රිය බුදුගුණ ආදී සමත කමඨාන පිට සමාධිමත් ඇති වුණාන් පස්සේ ඊට පස්සේ අපි මේ ශරීරයට හිත යොමු කරනවා. ශරීරයට හිත යොමු කරලා මුලින්ම අපි පළවෙනි වරට කියවන් යෝගියා මුලින්ම සතර මහා ධාතු පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතු කියලා. ඒ නිසා අපි මුලින්ම අපි අර පොතපතින් කියවාගත්තු දැනුම භාවනාවක් වශයෙන් යොදවනවා. කොහොමද මේ අපි ටිකක් මෙනෙහි කරනවා. පඨවි ධාතුව මේ ලක්ෂණ වලින් පෙනී. පඨවි ධාතුව හඳුනා ගන්න තියෙන්නේ මොන ලක්ෂණය? පඨවි ධාතුව තද ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය ආදී ලක්ෂණ වලින් තමයි පඨවි ධාතුව පෙනී හිටින්නේ. ආපෝ ධාතුව පෙනී හිටින්නේ වැగిරෙන බව, ගලන බැඳෙන අන්න ඒ ස්වභාවයෙන් තමයි ආපෝ ධාතුව පෙනී හිටින්නේ. දැන් තමයි අර ඉස්සරෝ මේ සුතමේ ඥානයේ තවතවත් රහින්නේ. මොයි මානසිකාරේ යෝනිසෝ මනස්කාරයෙන් හොඳට දියුණු කරනවා. ඊට පස්සේ තේජෝ ධාතුව සීතල පෝෂණ ලක්ෂණේ තමයි පෙනෙන්නේ. ඊට පස්සේ වායෝ ධාතුව පෙනී හිටින්නේ සෙලවෙන, පිම්බෙන, හැකිලෙන ස්වභාවයෙන් යුක්තව තමයි වායෝ ධාතුව පෙනෙන්නේ. කියලා අපිට මේ ඔක්කොම හිතකට දැනෙන දේ. මොන විඥාණයට? කාය විඥාණයට දැනෙන. ඒ වගේම ප්‍රඥාවෙන් දැනගන්න පුළුවන් පහසු. එතකොට මේ ධාතු හතර මතු කරගන්න නම් ඔන්න ඔය ටික පිළිබඳව අපිට අවධානය තියෙනවා. එහෙම තියාගෙන දැන් ඒ දැනුම දැන් අපිට තියෙනවා. ආපෝ ධාතුවේ ලක්ෂණ මේකයි. පඨ තේජෝ ධාතුවේ ලක්ෂණ මේකයි කියලා සතර ධාතු. දැන් ඔය අවබෝධයේ ඕක තමයි මම කියන්නේ. දැන් මෙතන අපි උග්ඝහ කෞශල්‍ය කිය. භාවනාවේ ඉගෙනගෙන දැනුම. ඕක නැතුව අපිට හිත වඩන්න බෑ නේද? එතකොට එහෙම නැති කෙනාට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. අන්න ඊට පස්සේ ශරීරයට හිත යොමු කරගෙන මේ ලක්ෂණ දකින්න උත්සාහ. දැන් පඨවි ධාතුවේ තියෙන තද ගති, බර ගති, රළු ගති, සැහැල්ලු ගති හොඳට ශරීරයට හිත යොමු කරගෙන ඉන්නකොට මොන හිතට වැටෙන්නේ? මොන හිතටද? කාය විඥාණයට අරමුණු වෙන එක විදර්ශනා ඥානින් දකින්න. ආපෝ ධාතුවේ කෘත්‍ය අපිට ඒක දැන් කාය විඥාණයට හම්බෙන්නේ නැහැ. නමුත් අපි ඒක යම් ප්‍රමාණයකට වටහා ගන්න. වැగిරෙන ස්වභාවය තේරුම් ගන්නවා ශරීරයේ කොටස් හිතතිය. තේජෝ ධාතුවේ ස්වභාවය නම් වැටහෙනවා. ඒක අපිට ප්‍රත්‍යක්ෂ දකින්න පුළුවන්. සීතල උණුසුම දැනෙනවා අපි ශරීරයට හිතේ. මේ තේජෝ ධාතුවේ ලක්ෂණ. මේ තේජෝ ධාතු තමයි මේ අපිට දැනෙන්නේ කියන හොඳට ඒ ලක්ෂණ ටික මතු. වායෝ ධාතුවේ ලක්ෂණත් අපිට මේ ශරීරයේ ආස්වාස් ප්‍රාස්වාස් කියලා උදරයේ පිම්වීම හැකිලිම මේ දේවල් වලින් අපි හොඳට වටහා. ඒ චලනය වෙන, තල්ලු කරන, කුම්බන, හැකිලෙන ලක්ෂණ. දැන් මේ ලක්ෂණ අපිට දැනෙන්න ගන්න. ඒ තුලින් අපි මතු කරගන්න. එනිසා මේ ඔක්කොම එකට කලවම් කරගන්න බැහැ. එකක් හොඳට අවබෝධ කරලා වැටුනේ ඊළඟට. එහෙම මිසක් අපි දුව පැන මේක කරන්නේ නැහැ. ඉස්සරෝම පටවි ලක්ෂණේ මතු කරගෙන ඒක හොඳට තේරුණා. ඊට පස්සේ තේජෝ ලක්ෂණේ මතු.
එතකොට අර පඨවි ධාතුව කියන කුටසේම තියෙන තේජෝ ධාතුව පේනවා. ඒ නිසා මේ සතර මහා ධාතු වෙන් කරන්න බැරි දෙයක්. එකක් වගේ තිබ්බට වෙන වෙනම තියෙනවා. සමහරවිට මේ ධාතු අපිට එකට තිබුණාට වෙන වෙනම ධර්ම. ඒ වගේම මේවා වෙන වෙනම ධර්ම වුණාට කවදාවත් මේවා වෙන වෙනම තනි තනිව උපදින්නේ නැහැ. ඒවා උපදින්නේම ඕනෝන්ට ප්‍රත්‍ය වෙලා ඕනෝන්ට උපකාර කරන. තුන මේ ධාතු උපදින ආකාරය පිළිබඳව අපි බැලුවොත් මේ ධාතුන්ගෙම තියෙන ඕනෝන්ට ප්‍රත්‍ය කරගන්න. ඒ කියන්නේ ආපෝ ධාතුව පඨවි තේජෝ වායෝ වලට උපකාර. පඨවිය ආපෝ තේජෝ වායෝ වලට උදව්. නේද? ඒ වගේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, සහජාත ප්‍රත්‍ය, නිස්සය ප්‍රත්‍ය මෙන්න මේ විදිහට ඕනොන්ට උදව් කරගන්න. එතකොට එක ධාතුවක් නැතුව අනිත් ධාතුව පවතින්නේ නැහැ. මේවා තමයි මේ ධාතුන්ගේ තියෙන ප්‍රත්‍ය ස්වභාවය. ඒ වගේම මේ ධාතුන්ගේ තියෙන තව ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ඇත්තටම මේවා මේ ද්‍රව්‍ය කාරණා හැටියට පෙනුනට ශක්තිය නේ. එතකොට මේ ශක්තිය තමයි අපි මෙතන කෘත්‍යය කියන්නේ. එතකොට යම් දෙයකට තේජෝ ධාතුව දුන්නොත් ඒක බලන්න විකාර වෙලා වෙනස් වෙලා විපරිණාම වෙන්නේ. මස් ගුලියක් භාජනයකට දාලා යටින් ප්‍රස්කරොත් තියෙන මේ තේජෝ ධාතුව නිසා පැසෙන හැටි, උතුරන හැටි, පිච්චෙන හැටි, විකාර වෙන හැටි හොඳට පේන. ඒ අර ප්‍රත්‍යක්ෂය නිසා අනිත් ධාතු විකාර වෙනවා. ඒ වගේම මේ ධාතුල තියෙනවා මේ ධාතු අතර සම කරන ගතිය. ඒ සමව පවත්වාගෙන යන්න පුළුවන් ගතියකුත්. ඒ වගේම මේ ධාතු වල ඇතම් සම්පතියින් තියෙන අනිත් ධාතු විනාශ කිරීමේ නේද? අන්න තේජෝ ධාතුවේ ආපෝ ධාතු හැම එකකම තියෙනවා. එතකොට ඒ වගේ මේ ධාතු වල තියෙන ඒව ප්‍රත්‍ය ශක්තිය. ඉතින් අන්න ඒ අනුව තමයි මේ දේවල් ඕනෝන්ට උපකාර කරන්නේ, උපකාර කරගන්නේ මේ දේවල් පවතින. එකක් හැටියට නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් පිටි ටික අරගෙන පෙනහෙර එක දාලා හැලුවොත් අපිට පැහැදිලිව පේන්නේ ඒ දැල්ලස්යෙන් බනින්නේ වෙන වෙනම අංශු ටිකක් නේ, වෙන වෙනම අංශු. හැබැයි ඕක වතුර ටිකක් දාලා ඇනුවාම අපිට එකක් හැටියට පිටි ගුලියක් හැටියට පේනවා. දැන් අර වෙන වෙනම තිබුණේ ඒවා ඔක්කොම එකක් වුණාද? නෑ. ආපෝ ධාතුවේ මේ ඔක්කොම බන්දලා කැටි කරලා තියෙනවා. අපිට එහෙම බන්දලා තිබුණත් ඒවා තියෙන්නේ වෙන වෙනමයි. කවදාවත් ඒවා වෙන්න. මේ පිටි අංශුවක් තව තවත් කඩාගෙන ගියහම තමයි අපිට සූම් අවස්ථාව සුද්ධාෂ්ටකයක් කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස. එතකොට ওই ධාතු හතරේ ඔය සතර මහා ධාතු නිසාම උපදින තව උපාදාය රූප හතරක් තමයි වර්ණය, ගන්ධය, රසය, ඕජසය. අන්නේ ධාතුන්ගේ වර්ණය කියන එක ඇහැට පේන. ඒ ධාතුන්ගේ තියෙන ගන්ධය කනට ගෝචරයි. ඒකට ඒ ධාතු ලක්ෂණ මේ ආයතන වලට ගෝචර වෙනවා දැනගන්න. එතකොට මේවා කවදාවත් එකිනෙකට වෙන් කරන්න පුළුවන් ධර්ම නෙවෙයි. එතකොට ඒ ශක්තිය එකට එකතු වුණාම ද්‍රව්‍යයක් හැටියට පෙනී සිටින රූපේ. අන්න ඒක දැන් අපි මේ ධාතු හතර වලින් දැන් කිව්වට එතනින් ගන්න එපා. මේ අපි මේක පිළිබඳ අවබෝධය තමයි මේ ගන්න. ඒ නිසා එතෙන්ට යනවා මේක දියුණු වෙවි යනවා. ගියාම අපිට මේ එකක් හැටියට පේන තැනක මම අර උපමාව දෙන්නේ ඒකයි. අර පඨවිය අධික රූප කලාපවලට ආපෝ ධාතුව සම්බන්ධ කරාම ආපෝ ධාතුවේ තියෙන කෘත්‍ය මොකද්ද? ආබන්ධන ගතිය, බඳින ගතිය. අන්නහර ටික ඔක්කොම බැඳලා එකක් හැටියට වෙනවා. දැන් අපිට මේ යකඩේ උනත් අපිට එකක් කියලා වැටුණාට වෙන වෙනම තියෙන රූප කලාප අංශු ගොඩක් බැඳලා මේ තියෙන්නේ.
ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක තමයි මම අර වටහා ගන්න පුළුවන් පිටි ටිකක් වගේ උපමාවෙන්නේ. අන්න ඒ වගේ දැන් අපි මේ කණුවක් කියන එක සිමෙන්ති කුඩු ටික හැලුවොත් වෙනම අංශු ටිකක් නේ හම්බෙන්නේ. වැලි ටික හැලුවොත් වෙනම අංශු ටිකක් නේ හම්බෙන්නේ. ඒ වගේම වතුර ටිකක් ඕන නම් අපිට වාෂ්ප කරලා වාෂ්ප බවට පත් වෙනවා. ඔය ඔක්කොම එකට එකතු කරලා ඇනුවා කණුවක් වගේ එකට තිබුණා වෙන වෙනම තියෙනවා. ඕක අපිට පේන්නේ නැහැ. ඒක මොන දියුණු වෙන්න තමයි පේන්නේ. මේ මුලාව තමයි ඒ අපි අර ඝන සංඥාව කියන්නේ. ඉතින් ඒ නිසා මම මේ පැත්තට ගියොත් අයෙත් අපිට අර දැනුම කියන පැත්තටම යනවා. ඒ නිසා ඒක මම මේ කියන්නේ මේ අවබෝධය අපිට අවශ්‍යයි. ඉතින් ඒක නිසා දැන් අපි මේ කතා කරගෙන යන්නේ හිත වඩන හැටි. දැන් ඊට පස්සේ අපි කිව්වා ඔය දැනුමත් අවශ්‍යයි. ඔක අහලා ඔබ මේ අවබෝධය ඇති කරගන්න. ඒක මේ ගොඩක් මේ රූපේ තේරුම් ගන්න අවශ්‍ය නිසා වරින් වර මම කියනවා. එතකොට ඒ විදිහට ධාතුන්ගේ ලක්ෂණ තුලින් අපි අර මතු කරගන්නවා සතර මහා ධාතු. මේ මතු කරගත්තන් පස්සේ ඊට පස්සේ මේ ටික දැන් හොඳට දැන් අවබෝධ වෙනවා. ඒක අපි සක්මනෙනුත් ඒක කරනවා. ඊට පස්සේ වාඩි වෙලා පරයන්කේ ඉඳගෙන ශරීරයට දැනෙන දේ ධාතු ලක්ෂණ ටික මතුවේ. ඔතනින් අපිට තව තවත් සතිය සමාධිය දියුණු වෙවි. හොඳට මේ ධාතු පිළිබඳව අවබෝධය නුවණ තියෙනවා. දැන් මේක සමහර කෙනෙකුට නොතේරුණා වගේ වුණාට හිත සමාධිමත් කරගෙන වඩනකොට තේරෙන ස්වභාවය මේකට හාත්පසින් වෙනස් වැඩි. ඒකට තමන්ට පුදුමාකාර ප්‍රීතියක් ධම්මච්ඡන්දයක් කුසල ඡන්දයක් උපදී. ඒක කරොත් ඊට පස්සේ අන්නර අවබෝධ කරගත්ත කොටස් අවබෝධ කරගත්තා පළවෙනි පියවරේ දෙවෙනි පියවරේදී ඒ ධාතු ටික දැන් අපි කියවනේ පඨවි ධාතුව මේ ලක්ෂණ වලින් පිළිද. ඊට පස්සේ ඒ ලක්ෂණ තියෙන කොටස් ටික කෙස් ලොම් නිය දත් ආදී කොටස් 20ට පඨවි ධාතුව අධික රූප ඒ කොටස් ටික ඔන්න ඒ විදිහට ලොම් කියන කෙස් ලොම් ආදී කොටස් ටික. ඊට පස්සේ කෙල සෙම සුපු සරව ඒක වැగిරෙන ලක්ෂණයනේ තියෙන්නේ. ඒ නිසා ඔන්න මේ ලක්ෂණ ටික මේ ශරීරයේ තියෙන කේස ලෝ කෙල සෙම සුපු සරව මේ ආපෝදාව. ඒම බලන්නේ මොකක් එක්කද? දැන් අපිට මේ ලේ ටිකක් දැක්කහම සමහරවිට බයක් ඇති වෙනවා. සමහරව සිහි නැතිත් වෙනවා. ඇයි? ඒ තරම් මේ ලේ වල අර තියෙන ආත්ම දෘෂ්ටි පුද්ගලයන් ඔන්නෝක ගලවෙනවා. ඒ ගැලවෙන්න තමයි මේක බලන්නේ. එතකොට ලේ කියලා කියන ධාතු ටික. අපි කියමු රතු පාට ඩයි එකක් දැම්මු. ඒ සමහර විට රවට්ටන්න පුළුවන්. ලේ කියලා බය වෙනවා. එහෙම බය වෙනවා. ඒකට අපි මේ සංඥාවකට තමයි බය වෙන්නේ. ඒකට අන්නේ මේ පුද්ගලභාවයේ ඇති වෙන මේ එක එක කොටස් ටික අරගෙන ඒ කොටස් ටික මේ ආපෝ ධාතු කොටස් ටිකක් මේක සත්‍යයේ පුද්ගලයේ නෙවෙයි. ඒක හොඳට නුවණින් අරගෙන ඒ කොටස වෙන් කරලා තනි කරලා ගන්න. තනි කරලා ගත්තාම අපිට ඒකට කෙනෙක් පුද්ගලයෙක් කියලා පැනවීම කරන්න බැරි වෙයි. දැන් අපි රසය කියලා එකක් හැටියට ඉවුවත් ඒකේ කෑල්ලක් වෙනම ගත්තාම රසයක් කියන්නේ එන කෑල්ලක් වෙනම අරන් මෙන්න කරත්තේ කියනවා නෑ එහෙම කියන්නේ නෑ. ඒ නිසා අන්න ඒ වගේ කෙස් ටිකක් අරගෙන නමුත් ඒකටත් අපි ගැට ගහනවා පුද්ගලයෙක් නෙවෙයි පුද්ගලයෙකුගේ නේද පුද්ගලයෙකුගේ කියලා ගැට ගන්න. අර ගහ කියලා ඔක්කොටම කියලා කොලයක් අරගෙන ගහේ කොල කියලා ගැට ගන්න. අන්න ඒ වගේ හැම පැත්තෙම මේ ගැට ගහන්න තමයි ගහේ කොල කියලා කිව්වේ. ඔක ගහේ කොල කියපු ගහකෝ කියලා හිතුවා. ඒක ගහක් හම්බෙන්නේ. මේ ටික එකතු වුණාම ගහ කියන විවහාරයට යනවා. නමුත් අපි හැමදාම මෝඩකමක ඇසුරු කරා මිසක් මේ හිතන දේ ඇත්තද කියලා බැලුවේ නැහැ. අන්න ඒ නිසා හොඳට අර කොටස් ටික හතරට බෙදාගෙන එක් එක් කොටස අරගෙන ඔය 40ම බැලුවත් කමක් නැහැ. එහෙම නැත්තම් Tamanට වැටෙන කොටස් ටික තුල හරි මානසිකාරයේ පවත්ව මේ
කෙස් කියන එක සිහි කරා නුවණින් ගත්තාම දැක්කාම මේ පුද්ගල භාවය අපිට අදහස එන්නේ මේක කෙනෙක්ගේ පුද්ගලෙක්. උදාහරණයක් වශයෙන් අපි පොල් කැන්දකුයි කෙස් ගහකුයි එකට තිබ්බහම බත් එකේ තිබ්බහම මෙන්න මේ මනසේ ඇති වෙන ගතිය හොඳට දකින්න. එතකොට ඒක හිතේ ඇති වෙන එකක් මිසක් මේ රූපෙට ඇති එකක් නෙවෙයි බව හොඳට හිතට අවබෝධ කරගන්න දෙන්න. ඕක තමයි භාවනාව. භාවනාව කියන්නේ මේක දිහා බලාගෙන ඉන්න එකවත් නෙවෙයි. නුවණින් මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සම්මා දිට්ඨිය උපදීත ප්‍රත්‍ය දෙක. මොනවද? පරතෝ ගෝසය හා යෝනිසෝ නුවණින් අපි පරතෝ ගෝසය කියන්නේ අහලා දැනගන්න. අනුන්ගෙන් අසා දැනගන්න. එතකොට අනුන්ගෙන් අසා දැනගන්නවා කියන එක කල්යාණ මිත්‍රයන්ගෙන් මේක අහන්න. අහගත්තු දේට අනුව යෝනිසෝමනසිකාරය. නුවණින් ඒකට අනුව මෙනෙහි කරනවා. එහෙනම් ඥානතෝ අහං වික්කවේ පස්සතෝ ආසවාන කයං වදාන. මොකක් දන්න කියලා. යෝනිසෝමනසිකාරෝ අයෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය අයෝනිසෝ. අන්න එතකොට මේ අයෝනිසෝ මේ යෝනිසෝ කියලා හොඳට හිතෙන් පද්දවලා දෙන රැවටීම හොඳට දකින්න. එතන තියෙන ඇත්තක් දකින්න. ඕක දැන් අපිට සාමාන්‍ය නිකම් විසිරුණු මනසකින් පේන්නේ. ඒකයි මේ කියන කොටත් තේරෙන ඇති ටිකක් මේක නිකම් අමාරු ගැඹුරු. මේක නිකම් සුත්තමේ ඥානයේ තේරෙනවා. මේක එහෙම ඕකේ තුල තියෙන ගැඹුරට යන්නේ ඉන්නේ නැහැ. ඒක එන්න නම් මේක අර ආවරණයේ දුර වෙලා ටික ටික බලනකොට තමන්ට තේරෙනවා මේ අර පඹය කෙරෙහි සත්‍ය සංඥාව මනසේ ඇති වෙනවා වගේ මේ කොටස් කෙරෙහි අපි හිතේ අවිද්‍යාව නිසා ඇති වෙන සංඛාරය. අවිද්‍යාව නිසා උපද්දවලා තියෙන සංඥා සංඛාරය. පුඤ්ඤාවි වෙන්න පුළුවන් අපුඤ්ඤාවි වෙන්න. ඒක කුසල හෝ අකුසල සංඛාරය. මේ දෙකම අවිද්‍යාව ඇතුලේ. ඒ හින්දා තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා. මොනවද සංකාර පුඤ්ඤාවි අපුඤ්ඤාවි අනිච්චාවි මොකක් නිසාද අවිද්‍යාව කියලා කියන්නේ. ඒක ඔන්න ඔය ක්‍රියාවලිය උම දකින්නකොට තමයි අර ආත්ම දෘෂ්ටියට සක්කාය දිට්ඨියට පහර වැඩි දුර්වල වෙවි යන. හතුරව දුර්වල කෙරුවේ නැත්තම් අපි හතුරා ඒ විදිහටම තියාගෙන එයාට පෝෂණය වෙන්න ඉඩ දෙදී මේක බැලුවට හතුර දුර්වල වෙන්නේ නැහැ. කෙලෙස් ඉගෙවෙන්නේ නැහැ. අන්න ඒ නිසා හොඳට මේ සත්ත්ව බුද්ධල නෝන අනාත්ම ධාතු කොටස් ටිකක් හැටියට බලන්න. ඒක තේරෙන්නේ නැත්නම් ගහක උපමාවක් ගන්න. ගහක මේ ශරීරයේ වෙන ක්‍රියාවලියම පේන. ඒ කරව හොඳට බලන්න එතන කෙනෙක් පුද්ගලයෙක් කරනවා නෑ. ඒකේ ආහාර හොයන්නේ වාතයේ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ ආහාර උඩට අරන් යන්නේ මල්පල ගෙඩි හදන බව, කලට වේලාවට ගෙඩි හැදෙන බව, ඉදෙන බව, කොළහලන බව කවුරුත් කරනවා නෑ. මේ බීජ නියාමයේ තේරුම් ගන්න. මෙතන කර්ම නියාමයේ හොඳට දකින්න. එතකොට හොඳට සංසන්දනය කර ඒක තේරෙන්නේ නැත්නම් උපමා ගන්න. කණ්ණාඩියට එගෙනකොට තිරිසන් සතාට එන ස්වභාවය. අන්නේ වගේ උත්තුම් කර දෙදී මේ විදිහට හොඳට මේ කොටස් වෙන් කරලා අරගෙන හොඳට මේක නුවණින් මෙනෙහි කරලා දැන් ඒක බලනකොට තමන්ට අර මේක මාරු වෙන්නේ පෙන්නන්නේ ටිකක් වෙහෙස තමන්ට මහන්සිය දැනෙන. ඒතකොට කියන චිත්ත ගේලඤ්ඤ හිත ගේලන්නේ මාරු දෙයක් කරලා අපි භෞතික දෙයක් වුණත් ටිකක් මනස මෙහෙවන්න ඕනේ දෙයක් කරොත් ටිකක් මහන්සියයි. අන්නේ වගේ ඒකට වඩා මහන්සිය. මේ මහන්සිය නැති වෙනවා චිත්ත සමාධි, චිත්ත සම්පහාස. ඒ නිසා එහෙම මහන්සිය දැනෙනකොට අර සමාධි ගුණය අඩු වෙනවා. අර අපි හිතේ වෙහසත් එක්ක හිත ගිලන්නේ. එතකොට වෙන්නේ එක්කෝ මේ හිතට ඔරොත්තු දෙන්නේ නැති වෙනකොට මොකක් හරි අරමුණක් කරගෙන හිත පිටපස්ස. එහෙම නැත්තම් කම්මැල වෙලා නිදිමත. මොකක් කරනවා මේ හිතට ඔරොත්තු දෙන්නේ. මේ හිත පුරුදු වෙලා තියෙන්නේ දැන් බා සතරිය වුණා පොළොව පුරුදු නම් පොළොව. අර මතු කරගන්නකම් විතරයි අපිට එක ඉරියව්වක ඉඳලා
මේක කරන්න. ඒක අර සක්මණේදී පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ හැම වෙලාවෙම මේ කියන්නේ මේ කර්මස්ථාන අපිට ඕනෙම පොතපතකින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේකට ගෙවෙන විදිහට හිත තියෙන ක්‍රමයේ තමයි මෙතන වැදගත්. මොකද ඒක නැතුව අපි අවුරුදු 50 60 වැඩුවත් කෙලෙස් ගෙවෙන්නේ නැහැ. ඒක අපි අර කෙලෙස් හඳුනාගත්තේ නැහැ. ඒකනේ අර බුදුරජාණන් මේ සොය පක්ක සූත්‍රයක් තියෙන්නේ සංයුත්ත නිකායේ තියෙන සූත්‍රයක් මේ මහත සූත්‍රය හරි යමක හරි මතක නැහැ. සරුත් මහරහතන් වහන්සේ අර මේ සිටුවරයෙක් මරන්න එන වදකෙක්ගෙන් මට මතක නැහැ සූත්‍රය. අර වදකෙක් මිත්‍ර ස්වරූපයෙන් ඇවිල්ලා එන්නේ අන්න ඒකේ බලන්න දැන් ඒ වදකයා හඳුනාගත්තේ නැහැ. වදකයා උපස්ථාන කරනවා සලකනවා උදේම නැගිටිනවා අන්තිමේට නිදා ගන්නවා ඛණ්ඩ දෙනවා දොන්න දෙනවා නාවනවා සිටුවරයාගේ සියලු දේ කරනවා. කවුද මේ වදකයා? වදකයා. එතකොට අන්නේ වදක වූ ඒ වදකයා දැක්කේ අන්න ඒ වගේ මේ අපේ හිතේ ඉන්න මේ වදකේ අන්නේ අපි දකින්න ඕනේ මේ ආත්ම දෘෂ්ටිය පුද්ගල භාවය අපේ මනසේ ඇති වෙන අන්න ඒක කෙලෙස් හතුරා දැක්කොත් තමයි එයාව නැති කරන්න පුළුවන්. නැත්නම් අපි කරන්නේ මේ යහ පෝෂණය. එයා නරතු. එයා රකින්නේ. ඇයි අපි දැන් මේකට කවුරුත් බනිනවට දොස් කියනවට අපහාස කරනවට කැමති. ඇයි කවුද රකින්නේ? මම රකින්නේ. නේ. අන්තයට බැන්නට කමන්නේ. මට බන්නොත් තමයි මට තරහ. අන්න ඒ වගේ මේ අපි මේ ඉන්න කෙනෙක් රකින්න. ඔන්න ඔය හතුරයි. මේ හතුරව රකින්න. ඒ නිසා බුදුරජාණන් මේ ධාතු කර්මස්ථානයේ පෙන්න ධාතු කර්මස්ථානයේ මතු කරගත්තාම අතුල් පහර කැට කැබිලිටි කැමති තාක් වදී. මේ සතර මහා පංච උපාදාන ස්කන්ධයට ඇතිවෙන ස්වභාවය. ඒ නිසා දුක් වේදනාවට හේතු ස්පර්ශයක් නිසා මේ දුක් වේදනාවක් හටගන්නවා. ඒක සංගතයි අනිත්‍යයි. එයා දන්නවා බණිනවා කියනකොට සෝත විඥාණයට අකමැති වූ සෝත ස්පර්ශයක් සද්දයක් නිසා හටගත්තා. ඒ ධාතු සංඥාවෙම හිත වැස. මේ හත්තිපදෝපන සූත්‍රයේ බලන්න අනේක හොඳට තියෙන මේ ධාතු සංඥාව හොඳට දියුණුවා. ඊට පස්සේ එයාට අර කොයිතරම් දේවල් ආවත් එයාට ඒ ප්‍රශ්නයක් නැහැ. එයා ඒක ගන්නෙ පුද්ගල භාවයෙන්මයි දකින්නේ. Tamanට මේ කවුරු තමන් අකමැති දෙයක් කරනකොට කියන බණිනකොට තමන්ගේ මාන්නයට වදින විදියට කටයුතු කරනකොට හොඳට තමන්ට මේ කෙලෙස් නැගිටලා අන්න ඒකම දකින්න. මේ පුද්ගලයා කවදාවත් පෝෂණය කරන්නේ. ඒ නිසා ඒ දේවල් එන තරමට තමන්ට හිතන්න මේක මට පාරමිතාවක්. ඒක මට ආශිර්වාදයක් නෙවෙයි. අන්‍යෝ නින්දා අපහාස කරනකොට මෙයා ධාතු සංඥාවේ හිත පිටුනවා. අන්‍ය ඒ වගේ සංස්කෘතියේ ධාතු මනස්කාරයේ ඉඳගත්තා. ඔව්. ඒලාට උදෙන අවිචාපච්චය සංස්කාරයේ ඔව් කුසල මූල පංචය සංස්කාරය කියලා තමයි කියන්නේ. නමුත් අවිද්‍යාව අප්‍රහීනව පවතින. නමුත් එතන අතන කුසල මූලය ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද ඒ වෙලාවට ඒ සිතේ සංප්‍රයුක්තව නැති නිසා. අර අකුසල. ඒ වගේ. එතකොට දැන් මේ කියපු එක කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේ මම කියපු දේ සරලයි මේකේ 아무තු ගැඹුරක් නැහැ. කරන්න තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ ඔය ඕක තමයි මේ කොටස් 40කට බෙදලා ඊට පස්සේ ඒවා වෙන් කර බලන්න කියන්නේ. ඒ කොටස් 40 කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. කෙලෙස්ේ ගෙවෙන විදිහට ඒක හිතන්න. බුදුහාමුදුරෝ දේශනා කරන කායෝ උපට්ඨාන නොසති. මේ කය උපකාරක ධර්මයක් විතරයි. මෙච්චර මේ රූපය සුද්ධ කර පතුරු ගහ පස් කර බලන්න කිව්වේ මේ රූපයේ ඇතුලේ කෙලෙස් තියනවා නෙවෙයි. මනසේ ඇති වෙන කෙලෙස් වල ස්වභාවය අපිට පේන්නේ. රූපෙට ගැට ගහලා තියෙනවා. අන්න ඒ නිසා මේ රූපය සුද්ධ රූපය. එදා අද
රහතන් වහන්සේගේ මට්ටමින් දකින ඒකමයි තමයි මේ රූපේ අනාත්මයි. මේක මොකක්වත් මේක ඇතුලේ කෙලෙස්වත් කෙලෙස් උපද්දවන හේතුවක් නැහැ. ඒ නිසා රූපය අහේතුකයි කියලා කියන්නේ මේක. අහේතුකයි සප්‍රත්‍යයි කියලා කියන්නේ ඒකයි. ඒ වගේම සහේතුක හේතු වලට හිතක් නැහැ කියලා. හේතුත් නෙවෙයි හේතු සමග යෙදිලත් නැහැ මේ. ඉතින් අන්න ඒ නිසා මෙතන හේතු කිව්වේ ලෝභ දේශ. එතකොට ලෝභය දේශේ මෝහය මේක ඇතුළෙත් නෑ. ලෝභ දේශ මෝහ නෙවෙයි මේ රූපය කියන්නේ. ලෝභ දේශ වලට හිතක් බෑ අවිද්‍යාව නිසා තමයි ඒක වෙන්නේ. හිත නැහැ කියන එකෙන් අර්ථයෙන් අදහස් කරේ මේ අපි ඒකේ තුල යෙදෙන්නේ නැහැ කියන එක. අන්න ඒ විදිහට දැන් මේක අපි මේ පටන් ගත්ත දවසේ ඉඳන් මම මේක විවිධ ස්වරූප වලින් කතා. දැන් එතකොට ක්‍රමානුකූලව දැන් ඔය විදිහට කොටස් ටික මත කර. එතනත් අපිට තියෙනවා මේ නිකම්ම ඔහෙ මෙනෙහි කරන්නේ නැතුව අර කොටස් තමන් අර පටවි ධාතු කොටස් ටික හොඳට හිතට වැටෙන්න ඕනේ. දැන් කෙස් කියන එක මේ ඇස් දෙක පියාගෙනනේ කරන්නේ. ඇස් ඇරලා කෙස් ගොඩක් අතට දීලා බලන්න කියන එකක් නෙවෙයි නේද? මේක අපි නෝනින් කරන්නේ. එහෙම බලන්න නම් අපිට මේක හිතට වැටහෙන්න බෑ. නැතුව අපි නිකන් ඔහේ කෙස් කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි කියවට වැඩක් නැහැ. ඒ නිසා කේසා කියනකොට මේ හිතට මේක හරියම අල්ලේ තියෙන එකක් පේනවා වගේ වැටහෙයි. ඕකට තමයි අපි මේ කමටහන ඉගෙන ගැනීම කොටස මුඛා කෞශල්‍ය කියලා කියන්නේ. ඒ නිසා අපි මේ කොටස් 40 පිළිබඳව 40ම අවශ්‍ය 40 බැලුවත් කමක් නැහැ. අපිට වැටහෙන කොටස් ටික ගත්තත් ප්‍රමාණයි. අරගෙන දැන් ඕකට කියනවා සසම්බාර සංකේප වශයෙන් ධාතු කර්ම ස්ථානයේ වඩ. ඊට වදින සසම්බාර විභක්ති වශයෙන් කියන. ඒක අර කොටස් 40ටම බෙදලා බලන්න. සංක්ෂේප වශයෙන් කියන්නේ කෙස්ලොම් නීලත් හම්මස් නහර ඇට මිදුළු ආදී කොට ඇති මේ ශරීරයේ තියෙන පදගතිය ලක්ෂණ කොට ඇති රූප ටික පඨවි ධාතු ටික. ඒක එහෙම කෙලියෙන් සලකාගෙන මේ කේසා කියන හොඳට හිතට වටහා ඒක අරගෙන මං කිව්වේ අපි කෙස් ගහක් බත් එකේ තිබ්බොත් කේසා කියලා අපි දැක්කොත් ඒකේ හොඳට මේ අර ලේ ටිකක් දැක්කා වගේ මේ ආත්ම දෘෂ්ටිය මෙහි හටගන්නවා. උඹ හිතේ ඇති වෙන එකක් මිසක් මේකට සුට්ටක්වත් සම්බන්ධයක් නැහැ. ඔන්න ඒක ගලවන්න මේක කරා. කෙලෙසේ වෙනම දකින්න රූපේ වෙනම. අන්න ඒ විදිහට හොඳට මේ ප්‍රසන්නතියෙන් මේ පරමාර්ථේ මතු කරගෙන ඊට පස්සේ ඉතිඅච්ඡත්තං වා කායේ කායං පස්සී බහිද්ධා කායේ කායං පස්සී කියන කොටසට ඒක කොහොමද දැන් අපිට එදිනෙදා කටයුතු කරනකොට අතට යමක් හම්බෙන්නේ කයට යමක් දැනෙනකොට යමක් අල්ලනකොට සීතල උණුසුම් ගති දැනෙන නානකොට මේවා දෙනවා හොඳට නානකොට වැగిරෙන ගතිය ගලා යන ගතිය පේනවා අන්න ඒවා ඔස්සේ අර ධාතු බාහිර බහිද්ධාව කායේ කාය ධාතු ටික මතු කරගෙන ඊට පස්සේ බාහිර පුද්ගලයෙක් අරමුණු කරගෙන එතන තියෙන මේ ධාතු ටිකක් දැන් අපි යනකොට සම්මන් කරනකොට මේ බාහිර ධාතු ටික අපි දකින්න පුළුවන් අපි නැත්නම් මොන හරි ආහාර ටික ගන්නකොට හොඳට මේ ධාතු ගුණ මතුවලා ඔන්න බාහිර ධාතු ටික ඔන්න ඔය අර මුලින් ආධ්‍යාත්මයෙන් මතු කරගෙන බාහිර දේවල් දකින්න. ඇයි නැත්තම් අපි මේක කොච්චර දැක්කත් ඇස්සරලා බලපු ගමන් අපි අර බාහිර ධාතු වල සත්‍යය පුද්ගලයා කියන එහෙම නැත්තම් පීරිසිය පොප්පේ පුටුව මේසේ කියලා අපි සම්මුතියට ඒවත් බාහිර කායයි. ඔව් බාහිර කාය. අර බහිද්ධාවා කායේ කායන පස්සේ කියලා වචනේ කිව්වේ අතුලාන්තේ ගත්තාම බාහිර ධාතු කය වෙන බාහිර. එතකොට ඒකට බාහිර දේවල් අපි කයට ස්පර්ශ වෙනකොට අල්ලනකොට කෑම සුනනකොට මේක බලන්න. ඔබ මේක නතු කරගන්න හොඳ හිතට ගන්න. අරගෙන මම අර එදා මතක් කරා මේ භාවනා වැඩසටහන ගන්න.
අපි නාන එක මොන වැඩේ කරත් මොනවා කරත් නාන එක කරනවනේ. ඒ නාන වෙලාවේ ඒ වෙනුවෙන් අපි කොච්චර වැඩ කටයුතු ඒ කාලේ අයින් ඒ නාන කාලේ ටිකක් කලබල නැතුව දඩි විඩි කරන්නේ නැතුව ඒ කාලේ ටිකක් සංවරව හිමීට හොඳට කරන්න එතන හොඳට ධාතු ලක්ෂණ මතු කරගන්නේ. එතන හොඳට මේ නුවණ සත්ත්ව පුද්ගල නුවණ අනාත්මව වෙන ක්‍රියාවලිය දකින්න. එතන මේ කෙනෙකුට පුද්ගලයෙකුට තමන්ට සීතල උණුසුම දැනෙනවා කියන පුද්ගල භාවයේ එන හැටි ඒක හිතෙන් මතුවෙන හැටි දකින්න. හොඳට මේකට අපි කලබලේ කරන්න බෑ. ඒ නිසා ඒ නාන වෙලාවේ විනාඩි 5ක් හරි හොඳට සංවරව කලබල නැතුව හිමීට ඔබට නෑම කියන එකත් හොඳට කරන්න. ඇඟා තුලලා පිරිසුදු හොඳට නාන්න. තේරුණා? නැත්නම් මේ නාන්නෙත් නෑනේ හරියට නේ. නාන්නේ කලබලේ නෑව. සමහර වෙලාවට නෑවද කියලා මතකත් නෑ. එහෙම මනසක් නේ අපිට තියෙන්නේ. එහෙම කරන්න එපා. ඒ වගේම කෑම කන්නේ. කෑම කන වෙලාවේ මොන වැඩේ කිව්වත් කණ එක කරන්න බෑ. අන්නේ ඒ කන වෙලාව සිහිය අසු කරගෙන ගන්න. ඔතකොට උවමනාව උනන්දුව තියෙනවා. කොහොම හරි මම මේ දේ කරන්න ඕනේ කියන එක අවබෝධයෙන් නුවණ තියෙනවා කරන්න. ඇයි නොකරොත් මේ භාවනා කරපු එකෙන් වැඩක් නැතුව. අන්නේ ඇයි අපි මේ අමාරුවෙන් මතු කරගත්තට අයතර ආත්ම දෘෂ්ටි අර වෙලාවේ වර්ධනය කරනවා. පෝෂණය කරගන්න. ඒ නිසා ටික ටික හරි අර මේක එක හැම වෙලාවෙම කරන්න බැරි වෙයි. ටික ටික හරි පුරුදු කරොත් පුහුණු වෙලා බලන්න. බැරි නෑ. කෑම කන වෙලාවේ හිත තියෙනවා වමනාව තියෙනවා පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා ඔය කෑම කන විනාඩි 25 හරි 20න් හරි විනාඩි 5ක් විනාඩි 10ක් සංවරව ඉන්නේට කෑම ටික කන ගහ මුලින්ම ඒ ක්‍රියාවටවත් හිත යොමු කරගන්න. ඊට පස්සේ ඒ සත්පුද්ගල නෝ මේ මම කනවා කෙනෙකුට රස දැනෙනවා මේ ඔක්කොම දකින්න මේ හිතෙන් උපද්දව දෙන්නේ. ඒ බත්පා කවුපිනුන්නට ඔබ දන්නේ නැහැ. මේ තියෙන දිව දන්නේ නැහැ. කෙල දන්නේ නැහැ. මේ ශරීරයේ කොටස් මොකක්වත් නිරූපේ වල මොකක්වත් දන්නේ නැහැ. ඒ ආහාර ටික මේ ජීවා ප්‍රසාදී ස්පර්ශ වෙන්නේ. ඒ උපදින රසයත් එක්ක විඥානයේ ඉපදිලා ඒකත් එක්ක අපි මනෝමය හිතින් එක ඒවාම ගැට ගන්න. ධාතු වලට ඒ නම් දෙමු ඒ ඔලු වර්ගකට. මේ විදිහට හොඳට ටික බලන්න පුරුදු වෙන කාලයක් යනකොට අපිට මේ අර කාම සංඥාව කියන්නේ මොනකට අපිට අපි පිඟානක තියෙන දේවල් විවිධත්වයෙන් විචිත්තත්වයෙන් කැමති ඒවල් මේවා ප්‍රියයි මේවා අප්‍රියයි කියලා දකින්න. ධාතු සංඥාවේ මේ ඔක්කොම එකම ධාතු ටික. ඒකේ රසනානත්වයක් තියෙනවා, වර්ණනානත්වයක් තියෙනවා, ස්කන්ධනානත්වයක් තියෙනවා, ස්පර්ශනානත්වයක් තියෙනවා. ඒකේ සැපද මිහිරි නානත්වයක් තියෙනවා. ඒ ස්පර්ශයෙන් එනවා. ඒක දැනගන්න පුද්ගලයෙක් හිටියොත් තමයි මේක හොඳයි මේක එපා මේක කැමති මේක රසයි. ඔන්න ඒ කාම සංඥාව අයින් කරලා ධාතු සංඥාවට හිත තියන්න ටික පුරුදු වෙනවා. මාරු වෙයි. නමුත් නිවන් දකින්න කැමති කෙනා සසර බය දකින්න කෙනා මේ කෙලෙස් වර්ධනය කරගන්නේ නැති කෙනා. එයා ඒක නිරන්තරයෙන් පුහුණු වෙන කෙනෙක්. ඒ නිසා මේ අපි කොච්චර සම්පූර්ණ ඔය මොන දේ කරත් අන්තිමේට අපිට අපි මේ පුරුදු කරගත්තු විතරයි අන්තිමේට එන්නේ. ඒ නිසා යම් කාලයක් වෙයි අපිට මරණයේදී තව කෙනෙකුගේ පිහිටක් සරණක් නැතුව මැරෙන්න වෙන දවස්. එන්න අපි අර කියපු ස්වභාවික විපත් කරදර වලදී එක පාරම මැරෙනවා නම් හොඳයි. විඳව මැරෙන්න ඕන. එදාට මේ හිත රැකගෙන ආරක්ෂා කරගෙන මේ ජීවිතයේ අත්හැරෙනකම් හිත කුසලයේ තුල තියාගත්තේ නැත්නම් මොකක්ද වෙන්නේ?
එතකොට සම්මුතිය ඔය කරගත්තු අංගදරුවෝ ගෙවල් දොරවල් ඉඩ කඩන් යානවා මොනවා කරන්නේ? ඕක වැඩක් කවුද මොනවද ඒකෙන් කරන්නේ? ඒකෙන් පිළිහිට වෙන්න පුළුවන්. ඒ වගේම අපිට සරණක් තියෙන්නේ. ඔබ හිතන්නේ. අන්න ඒ නිසා ඒ විදිහට හොඳට ධාතු ගුණ මෙනෙහි කරගෙන ඊට පස්සේ කොටස් තුළ සත්පුද්ගල භාවය අයින් වෙන විදිහට බලලා ඔන්න බැලුවාම ඔන්න දැන් Tamanට අවබෝධයක් එන්නේ කොටස් ටිකක්. ඒ කොටස් ටිකට කෙස්ලුන්නේ දත් සම්මස්තංග පඤ්ඤප්ති කියලා කියනවා. ඒකට අපි මේ හිතෙන් පැහැදිලි. අන්න ඔය ටික අවබෝධ වුණාම තුන්වෙනි පියවරේදී ඔය ධාතු ටික හැදලා තියෙන ප්‍රත්‍ය ටික. ප්‍රත්‍ය ටික බලන්න. හොඳට දැන් අපි කියලා දුන්නේ මේ අපිට හම්බෙන්නේ ශරීරයේ තියෙන කොටස් ටික කෙනෙකුගේ පුද්ගලයෙකු නෙවෙයි. ඒවා කර්මයෙන් ඉපැද්දේ. දැන් ගහක් දිහා බලලා මේක ඉබේ හටගත්ත කියලා කියනවා. නෑ. ඒක හටගත්තේ බීජයෙන්. තව මොනවද උදව්? පොළව උදව්, සූර්යාලෝකයේ උදව්, ජලයේ උදව්. උදව් වෙලා තමයි ගහ කියන එක හැදුනේ. ඒක නිකන් ඉබේ මවපු එකක් නෙවෙයි. එනිසා අර ප්‍රඥා මනුෂ්‍යෝ මැවුවා වගේ මැවපේවා නෙවෙයි. ඒක ප්‍රත්‍යයෙන් උපදින. අන්නේ විදිහට මේක දකින්න. මේ ධාතු ටික ප්‍රත්‍යයෙන් හටගත්තේ. මේ ටික තේරෙනකොට ප්‍රත්‍යයක් හොඳට වැටහෙයි. ඒ නිසා මේ ධාතු වල අර මම මුලින් කියපු මේ අඤ්ඤමඤ්ඤ නිස්සය ආදී ඕනෝන්ට උදව් කරගන්නා ස්වභාවයක් තියෙනවා. මේ ධාතු වල තියෙන වර්ධනය කිරීමේ හැකියාව. ඒකේ ධාතු වලම තියෙන ශක්තියක්. ධාතු ශක්තියක් තියෙනවා යම් මේක. එතකොට දැන් ඒකයි දැන් අපිට මේ රූප කලාප ටික සුද්දාස්තක මම ඔය ඉස්සෙල්ලත් කියලා කියනවා දන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස පෝජා කියන සුද්දාස්තකයක් ගත්තහම ඒකේ වැඩිපුර තියෙනවද? ඔකේ පඨවි කොටස් දෙකයි ආපෝ කොටස් තුනම තියෙනවද? එහෙම නැහැ. ඔය සුද්දාස්තකේ එක එකනේ තියෙන්නේ. දැන් එතකොට එක එක තියෙන සුද්දාස්තක කලාප ටිකක් එකතු වෙලානේ ද්‍රව්‍යයක් හැදෙන්නේ. එතකොට ඒකේ නාමත්වයක් ආවේ. හැම එකම එක එක තියෙනවා. එක එක නම් තියෙන්නේ. එක කොටක වතුර පේන්න අනිත් කොටසේ තද පේන්න ආවේ. එක එක නම් ස්වභාවයෙන් විද්‍යමාන වෙන්නේ අඩුවට. අන්න ඒකේ ගතිය කියේ මොකද්ද? එහි ශක්තිය. අනේ ශක්තියට අනුව අනිත් ධාතු වලට බලපෑම. කලාපයක් වශයෙන් ගත්තාම එකයි. නමුත් ඒ වගේ ශක්තියින් නාමත්වයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ ධාතු නාමත්වයක් අපිට පේන්නේ. ඉතින් ඒක තේරෙයි. නමුත් ඒක අපි මේ ධාතු වල තියෙන සුප්‍රත්‍ය ශක්තියක්. ඊට පස්සේ කර්ම චිත්ත හේතු ආහාර ප්‍රත්‍ය. ආහාරය නිසා මේක උපදිනවා. පුද්ගලයෙක් හදනව නෙවෙයි. කර්මය නිසා උපදිනවා. කර්මයේ පුද්ගලයෙක්ද නැහැ. ඒක චේතනාව කුසල අකුසල චේතනාව. ඒක අපතන තියෙනවා. කර්ම ප්‍රත්‍ය කිව්වේ මොකක්ද? කුසල අකුසල චේතන. ඍතු ප්‍රත්‍ය කිව්වේ පරමාර්ථ වශයෙන් මොන ධර්මයේද? චිත්ත ප්‍රත්‍ය කිව්වේ මොන ධර්මයේද? ආහාර ප්‍රත්‍ය කිව්වේ මොන ධර්මයේද? අන්න ඒක අර ආනාපාන සති විපස්සනා කියන එක කියලා දීලා තියෙනවා. එතකොට එහෙම අරගෙන දැන් හොඳට දැන් මෙතෙන්ට දියුණු වෙලා ආපු කෙනා හොඳට මේකේ ප්‍රත්‍ය ටික බලනකොට මේවා කෙනෙක් පුද්ගලයෙක් හදන්නේ නැහැ. කෙනෙක් ඉපැද්දුවෙත් නැහැ. ප්‍රත්‍ය නිසා ඉපදිච්ච දේවල් කියලා ප්‍රත්‍ය පේන්නේ. ඒකේ අනිත් පැත්ත ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයෙන් ප්‍රත්‍යය කියනකොට නැති වෙනවා. ඒ නැතිවීම දකින්න. ඒ නැතිවීම දකින්නේ කොහොමද කියන එක අපි ටිකක් උදාහරණයෙන් පස්සේ අපි මේ සාකච්ඡාවෙන් පස්සේ ටිකක් ඒක මතු කරලා ඊට පස්සේ නාම ධර්මත් බලන්න ඒ නාම ධර්මත් කොහොමද දකින්නේ කියන එකත් කියලා දෙන්න උත්සාහවත් වෙනවා. නැත්නම් අපිට මේක හැමදාම දැයන්න වෙනවා. ඒ නිසා ඊට පස්සේ නාම රූප දෙක එකම එකට අල්ලලා අපිට බලන්න පුළුවන්. එතකොට අපිට මේ ධාතු කර්මස්ථානයේ සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙනවා. හොඳයි එහෙනම් අපි කාල වෙලා 28යි නේ. හරි එහෙනම් අපි මේ වෙලාවේ ආහාර සඳහා
නතර කරනවා. ඉතින් මේ ආහාර ගන්නකොට පොඩ්ඩක් පුදුම වෙන්න මේ කියපු එක දකින්න. ආහාර පිළිගන්නකොට පුරුදු වෙන්න ඔබ ඉතිරිට ඇවිල්ලා බෙදන කෙනා පුද්ගලයා කියන අදහස නැතුව එතන නිකම් හරි මෙනෙහි කරන්න ඕක ගැඹුරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අර මෝඩකමේ යට වෙන එක නතර වෙනවනේ. අන්න ඒ නිසා. ඒ විදිහට ටිකක් දකින්න. ආහාර ගන්නකොට මේ ධාතු ලක්ෂණ මතු කර කර විනාඩි 5ක් විතර පොඩ්ඩක් පුදුම වෙන්න මෙතන. ඉතින් මේක බලන්න ඊට පස්සේ දවල් කාලේ මේ කතා කරපු දේවල් වලින් හරි ඒ වගේ ඔබ මේක තව ටිකක් මතු කරගන්න දක්ෂ වෙන්න. ඒක අහලා මේ නොතේරිච්ච දේවල් මේ නිකන් සද්ද නැතුව බලාගෙන ඉන්නතු ඒ තමන් තියෙන ප්‍රශ්න තේරෙන විදියට අපල තේරෙන්නේ නැත්නම් තේරුන්නේ තේරුම් ගත්ත විදිය හරියට කියලා හොඳට දැන් අපි කියමු දැන් අර මම උදේ කිව්වේ දැන් උදේ කිව්වා ටිකක් කිස්මුදුනේ ඉඳන් යටිපතුල දානවා ටිකක් කය තුලට හිත යොමු කරගෙන සුවපත් වේවා කියලා හිතන්න. ඔබ සමහර කෙනෙකුට තේරුන්නේ නැති වෙයි. හැබැයි අහන්නේ නැහැ. මේ වගේ මම කියන්නේ තේරුන්නේ නැත්නම් මම මොකද්ද කරන්නේ දෙය කිව්වේ සුවපත් වේවා කියලා බලන්න ගියාම මට වැටහෙන්නේ. අන්න ඒව තමයි අපි පිරිසුදු කරගන්නේ. එහෙනම් මුතුනේ නිවන් මාර්ගයට යන්න බෑ. මොකද ඉබේ මතුවෙන එකක් නෙවෙයි. අපි දක්ෂ වෙන්න ඕනේ කියන්නේ. අද මේවා තේරුම් ගත්තේ නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනයවත් අපිට නිවන් දකින්න. අන්න ඒක. මේ නිසා ඒක අපිට තව ස්වල්ප කාලයකදී අපිට මේ තමන්ගේ මේ මෛත්‍රී බුද්ධ ශාසනය නෙවෙයි 80000ක් අවශ්‍ය නැහැ මතක තියාගන්න. ඒක හොඳටම 70000ක් අවශ්‍යත් නැහැ. හැබැයි ජීවත් වෙන්න නම් අවුරුදු ලක්ෂයක් ජීවත් වෙන්න. ඔව් ඒක තමයි මෛත්‍රී බුද්ධ ශාසනය නෙවෙයි ඈ. මේක ගෞතම බුද්ධ. මේකේ තව පරමාවුක 70. 70න් කීයක් ඉවරද? 50ක් විතර ඉවර. තව 30යි තියෙන්නේ. ඔය 30න් 50 60 70 වෙනකොට දේවදූතයෝ පහළ වෙලා තව කෙනෙක් නැගිට්ටවන්න. තව කෙනෙක් වාඩි කරගන්න. අර කාගේ වයසට දෙන්නේ? බකමුණගේ වයසට. තාත්තේ කෑවද? නෑවද? අන්න ඔතෙන්ට එනවා. එතකොට ඉතින් වැඩක් නැහැ. බකමුණගේ ආවුසට එන. ඒ නිසා අර දැන් ගෙවන්නේ කාගේ ආවුසද? සමහරු බල්ලගේ ආවුස. ඒ බල්ලා සමහරු හරකගේ ආවුස. බරාදින සමහර අය ගේවල් මුර කරනවා දරුවෝ බලා ගන්නවා ගේවල් බලා ගන්නවා ඒ බල්ලගේ ආවුස. ඒ නිසා යන්නේ ඒ වගේ වන්නේ නැතුව අර තරුණ කාලේ අවුරුදු 30 ආවුස තමයි තමන්ගේ ආවුස. අනිත් ඔක්කොම අපි දාගත්තා. අන්න ඒ වගේ මතක තියාගන්න හොඳට. තව අවුරුදු 20ක් විතර තියෙයි. අවුරුදු 20 කියන එක දවස් ගාන කියන්න පුළුවන්, මාස ගාන කියන්න පුළුවන්, බත්තේ ගාන කියන්න පුළුවන්. ඔය 20 භාගයක් අයින් කරන්න ඕනේ. කන වෙලාවල්, අනිත් කටයුතු කරන වෙලාවල්, නිදා ගන්න වෙලාවල් අයින් කරන්න. ඒකිනුත් කාලයක් අයින්. ඒකිනුත් අපි සමාජයට ගත කරන්නේ දවසේ පැය 2යි නම් භාවනාවට. එතකොට අපි කොයිතරම් කාලයක් අපිට තියෙන්නේ භාවනාව සඳහා කියන එකත් දැනගන්න. අන්න ඒ නිසා මේක නිකන් ඔය සැහැල්ලුවෙන් දාන්න නෙවෙයි. මේ මෛත්‍රී බුද්ධ ශාසනය අතහැරුණාම ආය මෛත්‍රී බුද්ධ ශාසනයේ ඉන්න කාලය වර්ෂ වලින් කියන්න බෑ. අන්න ඒක හරි.